Hello everyone, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගිය සතියාන්තයේ මම හදපු රසම රස කෑමක් ගැන. ඔව් ඔයාලා දැන් දන්නවා. ෆිෂ් බන්, මාළුපාන්. අපි බලමු කොහොමද මම මාළුපාන් හදාගත්තේ කියලා. ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. කොච්චරනම් කිචන් එක අස් කරත් ආයමත් උයන්න ගත්තාම මම මුලටම කරන එක තමයි මගේ පුංචි කුස්සියේ කවුන්ටර් ටොප් එක ක්ලීන් කරගන්න එක. ඉතින් එහෙම කරන්න පටන් ගත්තාම හරිම සැනසීමෙන් මට මගේ කෑම ටික උයන්න පුළුවන්. මුලටම අවශ්‍ය ද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්තා. මම මෙතන අරන් තියෙන්නේ පිටි ග්‍රෑම් 250 පාන් පිටි. මේකෙන් 7ක් වගේ හදන්න පුළුවන් මාළුපාන්. ලොකු මාළුපාන් 7ක් වගේ හදා ගන්න පුළුවන්. නැත්නම් පොඩි ඒවා නම් 10ක්. මෙතනදී ඊස්ට් අලුත් ඊස්ට් අරන් තියෙන්නේ. අලුත් ඊස්ට් තේ හැඳි එකමාරක්, බටර් ග්‍රෑම් 250, සීනි මේස හැඳි භාගයක් අරන් තියෙනවා. ඊළඟට වතුර ඕනේ. වතුර කප් එකක් වගේ ගන්න. ඊළඟට මේකට මම මේ පාන් පිටි 250ට එකතු කරලා තියෙනවා කිරිපිටි මේස හැඳි එකමාරක් වගේ. ඉතින් ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අර ඩෝ එක හොඳට සොෆ්ට් කරගන්න. ඊළඟට මම ඊස්ට් එක ඒකටම මම ලුණු කවලම් කරගත්තා. ලුණු දැම්මා මේ ලුණු තේ හැඳි 3 කාලක් වගේ මම මේකට එකතු කරගන්නවා. ඊළඟට මේ ඔක්කොම කවලම් කරලා බටර් දාන්න නැහැ මෙතනදී. මම මේක ඉගෙන ගත්තේ අනෝමා කිචන් YouTube channel එකේ අනෝමාන්ටි. ඒක අන්තිමට තමයි බටර් එකතු කරේ. මම ඉතින් මේ පාර තුන්වෙනි වතාව මම මේ මාළුපාන් හදන මේ පාරේදී මම ඒ විදියට බටර් ටික අන්තිමට එකතු කරගන්න තීරණය කරා. බලමු කොහොමද කියලා. ඉතින් ඊට වෙනදට නම් මම බටර් එක මේකටම කවලම් කරලා අනා ගන්නවා. දැන් මෙතනදී මම වතුර ටික තමයි දාන්නේ. ඔක්කොම එකපාර වතුර දාන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ හොඳට ටිකක් අර තද ඝනකම පිටි මෝලියක් කාවට පස්සේ මම කරන්නේ හැන්ද අයින් කරලා අතින් අනා ගන්නවා. දැන් කප් එකම වතුර දැම්මම මම කප් එකක්ම දාලා තියෙන්නේ. ඊළඟට මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. මෙතනදී මම ආයිමත් වතුර එකකින් 3 කාලක් වගේ කප් එකෙන් අරගෙන කවලම් කරගන්නවා. ඊළඟට මම හැන්ද අයින් කරලා මේ ඩෝ එක අතින් තමයි අනාගන්නේ. අතින් අනාගන්නකොට තමයි මේකට ටික බටර් කවලම් කරන්නේ. මෙතනදී වුණ එක වැරද්දක් තමයි මේ ඩෝ එක ටිකක් මගෙන් කැඩෙන්න වගේ ගියා. කැඩෙන්නේ නැතුව එක දිගට අර හොඳට කවලම් කරන්න ඕනේ. මේ එතකොට තමයි අර හොඳට සොෆ්ට් එකට මේක එන්නේ. ඉතින් වෙනදට නම් මට මේ වැඩේට හස්බන්ඩ් උදව් කරනවා. ඉතින් එයා දැන් බිසි. මම ඉතින් තනියම මගේ වැඩේ කරගත්තා. මේක මම විනාඩි 12ක් වගේ ටික වෙලාවක් වැඩිපුර හොඳට අනාගත්තාම තමයි සොෆ්ට් එකට එන්නේ. ඊළඟට මම මේක වහලා තියාගන්නවා. පැය භාගයක් වගේ වහලා තියාගන්නවා. භාජනයේ පොඩ්ඩක් අර බටර් ටිකක් ගාලා ඊළඟට සර්වියට් එකක් චුට්ටක් තෙත් කරලා මේක වහලා තියාගෙන මම මගේ මේ මාළුපාන් එකට ඕනේ පිරවුම තමයි හදාගන්නේ.
දැන් මම මේ අල ටික තඹ ගන්න හදන්නේ. ඉතින් මේ වෙනාවේ හස්බන්ඩ්ුත් මට ඇවිල්ලා සැරෙන් සැරේ උදව් කරනවා. විශේෂයෙන් දැන් මේකේ සැමන් එක කල්ලා දුන්නා. ඊළඟට වීඩියෝ ටික අරගන්න එහෙම සමහර වෙලාවට එයා තමයි මට උදව් කරන්නේ. ඉතින් එයා ඉන්න වෙලාවට කොච්චර වැඩ තිබුණත් එයාගේ වැඩත් බැලන්ස් කරන් මට උදව් කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මම ඒක එයාගේ දකින හොඳ ගතිගුණයක්. කොච්චර දේවල් තිබුණත් එයා මට දේවල් වලදී උදව් කරනවා. ලොකු සපෝට් එකක් දෙනවා. ගෙදර වැඩවලදීද එතකොට මගේ ඉගෙන ගන්න වැඩවලදීද ඉස්සර මට මම ටීචින් කරනකොට සමහරට පේපර්ස් බලන්න බව මට ඉස්සර උදව් කරා. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණක් කියන්න ඕනේ නේ එයා මට උදව් කරනවා කියලා. ඉතින් දැන් මේ මම මගේ මික්සර් එකට ඕනේ බඩු ටික තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔයාලා නම් ඉතින් මේක හදන්න දන්නවනේ. මම ඉතින් ඊගෙන වැඩි කියන්නේ නැහැ. අලුතෙන් හදන අයට, අලුතෙන් හදන දුවලට එහෙම නැත්නම් අපේ නගී මල්ලට මම මේ කියන්නේ මේකෙදි මම අරගෙන තියෙන්නේ අල ටික හොඳට තඹගෙන ඊළඟට මාළු ටිකත් හොඳට පොඩි කරගෙන අමු මිරිස් ලූණු හොඳට පොඩියට කපා ගන්න, හීනට කපා ගන්න. ඊළඟට මම බටර් ටිකක් රත් වෙන්න තියලා ඒකට අර මම හීනට කපාගත්ත ලූණු ටික එකතු කරගන්නවා. මේ ලූණු එකටම ඊළඟට මම එකතු කරගන්නේ මම හදාගත්ත සුදු ලූණු ඉඟුරු මික්ෂර් එක. ඒක හොඳට බටර් දාලා මේ හොඳටම මේ ක්‍රීම් එකක් වෙන්නම හදාගෙන තියෙන්නේ. මේ ඔක්කොම ටිකක් වෙලා මේ ටෙම්පරාදු වුණාට පස්සේ ඊළඟට මම මේකට එකතු කරගන්නේ හීනියට කපාගත්ත කරබෙන්ච සහ අමු මිරිස්. හොඳට කවලන් වුණාට පස්සේ මම අල ටික එකතු කරගන්නවා. අන්තිමට තමයි මම සැමන් ටික එකතු කරගන්නේ. මේ ටිකත් හොඳට කවලන් කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා කුරුඳු කුරු ටිකක්. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකක්. ඔයාලගේ සැර රස අනුව තමයි මේව එකතු කරගන්න ඕනේ. ටිකක් සැරට කන්න කැමති නම් සාමාන්‍යයෙන් ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ. සැර කන්න අකමැති වුණත් මේකට හොඳට මේ එකතු වුණාම හරි රසයි. ලොකු සැරක් එන්නේ නැහැ. ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්නවා. අවසානයේ මම කරදු මුංගු සහ මේ කරාබු නැටි එකතු කරලා හදපු මගේ මික්සර් එක එකතු කරගන්නවා. මේ ටික ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන් මේකට. මේ ඔක්කොම හොඳට කවලම් කරන්න. අවසානට තමයි මම මිරිස් කැලි මිරිස් එකතු කරගන්නේ. ඉතින් ඊළඟට මේ ASCII වෙන දේ බලන්නකෝ. ඒකට වැඩියෙන්ම hina වෙන්න කවුද කියලාත් බලන්නකෝ. ඉතින් ඔය ඔක්කොම ASCII දැන් මගේ පිරුමත් හදාගෙන ඉවරයි. දැන් මම මේක නිවෙන්න තියලා ටික වෙලාවක් දැන් මේ මාළු පාන් වෙන අරගෙන ඩෝ එක අරගෙන මේ විදියට හදා ගන්නවා.
අපට අවශ්‍ය ප්‍රමාණයෙන් ඩෝ එකකින් කොටස් අරගෙන මේ විදියට තුනී කරගන්න. තුනී කරගන්නකොට අපි නිතරම කටින් බෝඩ් එකට ඔයාලා පාවිච්චි කරන බෝඩ් එකට මේ පිටි ටිකක් මම අර ඉස්සෙල්ලා අයින් කරගත්ත පිටි ටිකක් චුට්ටක් නිතරම ඉහින්න, නැත්තම් එහෙම මේක ඇලෙන්න බලනවා. මේ විදියට දෙපැත්ත මම නම් ඉතින් අර නවලා ඒක අතින් තමයි ඊළඟට ත්‍රිකෝණාකාර විදිහට හදන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදියට නමාගෙන හදන්න. දැන් මේ එක හදන හැම එකක්ම වහලා මේ තැටියට දාලා වහලා තියන්න. මම මේ වෙලාවේ මගේ oven එක free heat කරලා තියෙන්නේ සෙල්සියස් අංශක 200කට. මට තියෙන්නේ ගෑස් oven එකක්. ගෑස් oven එකක් සාමාන්‍යයක් ඔයාලට තියෙනවා නම් ගොඩක් උඩට දාන්න එපා. උඩ ඊට පස්සේ නිකන් අර කළු වෙලා මේ නිකන් ඉරි තලනවා වගේ වෙනවා. මැදට දාන්න. ඒ වගේම උඩුන ටිකක් හීට් එක අඩු කරන්න. මේක දැන් මේ මොනවාද මාළුපන් එක දැම්මට පස්සේ දැන් මෙතන හොඳට මේ ඔක්කොම පිපුණාට පස්සේ ටිකක් වෙලා මේ හොඳට දැන් මේක පිපිලා තියෙන්නේ. මම මේ එග් වොෂ් කරගන්නවා මේ ඔක්කොම මාළුපාන් ටික. දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳට පිපිලා තියෙන්නේ. මගේ oven එකේ මම මිනිත්තු 15ක් මගේ මාළුපංග බේක් කරගත්තා. බටර් එකතු කරන එකත් හොඳයි. ඒක මම ඉගෙන ගත්තේ මං කියවනේ අනෝමා කිචන් එකෙන් කියලා. ඉතින් ඒක රසට ආවා. ඔයාලා try කරලා බලන්න. මේ විදිහට හදලා හැදුවොත් මටත් කියන්න ඔයාලා හැදුවා කියලා. එහෙනම් අදට මම නවතිනවා. අලුත් ක්‍රිස්මස් වීඩියෝස් ටිකක් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන් අදට මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.